ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී වල හැම කෙනෙක්වම ඔයාලා හැම දිනෙකටම සුබ උදෑසනක්. ඉතින් ඔන්න අද දිනය 2026 පෙබරවාරි 8 වෙනිදා. ඉතින් ඔන්න ඔයාලට අස්සසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු කිහිපයක් තමයි අරගෙන අවිලා තියෙන්නේ පෙබරවාරි මාසයේ දීමනාව සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන්ුත් මෙන්න මේ වීඩියෝ එක අවසානයේත් එක් වෙනකන් හිටියොත් එහෙම ඔයාලට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න මුලින්ම මතක් කරනවා ඔයාලට පුළුවන් අපේ අස්සසුම තොරතුරු 2026 YouTube channel එක මෙන්න මේ විදිහට subscribe කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පල්ලෙහා පේන subscribe button එක click කරන්න. ඊට පස්සේ එනවා එහා පැත්තෙන් bell icon එකක්. ඊට පස්සේ bell icon එක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් අපේ නාලිකාවට එකතු වෙන්න. ඉතින් එහෙම එකතු වෙලා හිටියොත් තමයි මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි ඉතින් අපි වැඩි කතා නොකර යන් අද අපේ වීඩියෝ ටික ඉතින් මුලින්ම මතක් කරනවා channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න මේ වගේ අස්සසුම තොරතුරු ඇසෙනින් බලා ගැනීමට. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා අස්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න පල්ලෙහා comment section එකෙන් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් 2026 වර්ෂයේ ජනවාරි මාසයේ අස්සසුම මුදල් මාසේ අන්තිම වෙනකල්ම ලබා දුන්නේ නැහැ, පරක් වුණා. ඉතින් ගොඩක් දිනෙක ඇහැව්වේ ඉතින් මෙන්න මේ මාසෙත් ඒ කියන්නේ පෙබරවාරි මාසෙත් මෙන්න මේ විදිහට මුදල් පරක් වෙයිද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කොහොමත් තව සතියකින් වගේ තමයි මුදල් සිස්ටම් එකට වැටෙන්නේ. ඉතින් සිස්ටම් එකට වැටුණාට පස්සේ බැංකු ගිණුම් වලට වැටෙනවා. ඉතින් තාම සිස්ටම් එකටවත් බැංකු ගිණුම් වලටවත් වැටලා නැහැ. ඉතින් ඔයාලා දන්නේ නැති සිස්ටම් එකට වැටෙන්න ඕන බැංකු ගිණුම් වලට වැටෙන්න. ඉතින් තාම සිස්ටම් එකටවත් වැටලා නැහැ. ඉතින් කාගේවත් බොරු වලට රැවටෙන්න එපා. අපේ channel එකෙන් සිස්ටම් එකට වැටුණ ගමන් අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනවා. අපි නාලිකාව subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම ඉතින් මේ වැඩිහිටි දීමනාව පෙබරවාරි මාසේ අන්තිමට තබා කොහොමත් පෙබරවාරි මාසේ වැඩිහිටි දීමනාව ලැබෙන්නේ රජයේ සේවකයන්ගේ වැටු බැංකු ගිණුම් වලට ගත වුණාට පස්සේ. ඉතින් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම් කොහොමත් පෙබරවාරි 8 සිට 12 13 15 ඔන්න ඔය දින තුල ඇතුළත අනිවාර්යයෙන්ම සිස්ටම් ගත වීමට නියමිතයි. ඉතින් අනිවාර්යයෙන්ම වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි තවත් අලුත් අස්සසුම වීඩියෝ එකකින් හමුවෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.